මාතෘකාවක් වාක්‍යාංශ කියපු ගමන් බය වෙනවා. ක්ලෝසස් ගැනයි කතා කරන්නේ. වාක්‍යාංශ පිළිබඳව ක්ලෝසස් වාක්‍යාංශ ක්ලෝස් එකක් කියලා කියන්නේ වාක්‍යාංශයක්. වාක්‍යාංශයක් කියලා කියන්නේ වාක්‍ය ඛණ්ඩයක්. අපි දීර්ඝ වාක්‍ය නැත්නම් සංකීර්ණ වාක්‍ය නිර්මාණය කරන්නේ වාක්‍යාංශ ඇසුරෙන්. මේ වාක්‍යාංශ වලට යොමුව ලබා ගන්න පුළුවන් ලස්සනම තැනක් තමයි who වලින් වාක්‍යාංශ හදන අවස්ථාව. who කියන්නේ කවුද කියන. නමුත් සාමාන්‍යයෙන් වාක්‍යාංශයකදී අපි who යොදනවා සම්බන්ධක පදයක් වශයෙන්. දැන් අපිට කියන්න පුළුවන් ආපු කෙනා කියලා. ආපු කෙනා කියන්නේ the one. ඊළඟට මෙතනදී අපි who කියන වචනේ යොදනවා මේ ප්‍රකාශයේ මැද relative pronoun එකක් කියලා කියනවා. මේකට අපි the one who came. දැන් මේකේ තේරුම වෙන්නේ ආපු කෙනා කියලා. කෙනෙක් ආවා කියලා නෙවෙයි අදහසක් එන්නේ. මේක අගින්නම් වලට තමයි පරිවර්තනය වෙන්නේ. ආපු කෙනා. මම මේක විස්තර කරන්න සරල උදාහරණ තෝරගන්නම්. දැන් සාමාන්‍යයෙන් අපි නිමල් ආවා කියලා කියන්නේ නිමල් came කියලායි. නිමල් ආවා නිමල් came. මේක අපි ආපු නිමල් බවට පත් කරනවා නම් අපි ඒකට කියනවා වාක්‍යාංශයක් කියලා. ආපු නිමල් කියලා අපි කියන්නේ නිමල් who came. නිමල්ට පස්සේ අපි who දානවා. ඊට පස්සේ කම්වල අතීතය came කියන වචනේ දානවා. ආපු නිමල් කියන්නේ නිමල් who came. ඒතර who වලින් තේරුමක් එන්නේ නැහැ. එතන කවුද කියලා අදහසක් එන්නේ නැහැ. who යෙදුනහම මේ වගේ පොඩි ප්‍රකාශයක් නැත්නම් වාක්‍යාංශයක් අගිනම් මුලට තමයි පරිවර්තනය වෙන්නේ. ආපු නිමල්. දැන් මේ විදිහටම අපිට කියන්න පුළුවන් මේක කරපු කෙනා. දැන් අපි සාමාන්‍යයෙන් වාක්‍යයක් නිර්මාණය කරනකොට ක්‍රියාව කරන කෙනාව වාක්‍ය මුලට දානවා. දැන් කෙනා තමයි මේ ක්‍රියාව කළේ. අපි කෙනාට කියනවා the one කියලා. ඊළඟට කළා කියන්නේ did. The one did this. do වල අතීත කාලය did කරනවට ක්‍රියාපදයේ do. කළා කියන්නේ අතීත කාලය did. එතකොට මේ කියන්නේ කෙනා කළා මේක the one did this. දැන් අපි මේක කරපු කෙනා කියලා කියනවා නම් මේ වාක්‍ය නිර්මාණය වෙන්නේ මේක කරපු කෙනා the one who did this. මේකෙදි මේ did කියන ක්‍රියාපදය ඔබ මුලින් හඳුනා ගන්න ඕනේ. ක්‍රියාපදයට මුලින් තමයි who යොදන්නේ relative pronoun එක හැටියට. මොකක් විදිහටද? relative pronoun එක විදිහට. මම මේක පැහැදිලි කරන්න සරල උදාහරණ තවත් ගන්නම්. දැන් the one who did this කියන්නේ මේක කරපු කෙනා. the one who did this කරනවා ක්‍රියාපදයේ do කළා අතීත කාලයේ did. මේක කරපු කෙනා the one who did this. එතකොට ඔයාට බැනපු කෙනා. දැන් මම මේ හදන්නේ සම්පූර්ණ වාක්‍ය නෙවෙයි. වාක්‍ය භාග නැත්නම් අපි මේවට කියනවා වාක්‍ය ඛණ්ඩ කියලා. මම මේවා නිතරම ප්‍රැක්ටිස් කරනවා. ලංකාවේ මෙහෙවන ශ්‍රී ලංකාවේ මෙහෙවන IELTS පන්තිවල වැඩිපුරම වාක්‍යාංශ පුහුණු කරවන්නේ මම. නිතරම පුහුණු කරන. පුහුණුව තමයි ඔබව පර්ෆෙක්ට් කරන්නේ. දැන් අපි කිව්වේ මට බැනපු කෙනා. එතකොට ඇත්තටම දැන් මේකේ මූලික වාක්‍යයක් අපි නිර්මාණය කරනවා නම් මේ කෙනා කියන එකෙන් තමයි ප්‍රකාශය ආරම්භ වෙන්න ඕනේ. කෙනා කියන්නේ the one. බැන්නා කියන්නේ blamed. the one blamed me. දැන් ඇත්තට මේකේ තේරුමක් නැහැ. කෙනා මට බැන්නා කිව්වා. කමල් මට බැන්නා කිව්වොත් තේරුමක් තියෙනවා. කමල් blamed me. දැන් මම නිකමට ඒ වගේ දැන් අර කමල් මට බැන්නා වගේ කෙනා මට බැන්නා කියලා හැදුවා. හදලා දැන් මට කියන්න ඕනේ අග ඉඳන් මුලට මට බැනපු කෙනා කියලා. මට බැනපු කෙනා කවුද කියලා මම දැම්ම කියන්නේ නැහැ. ඔය වගේ දේවල් අපි කියනවනේ. එතකොට ඒ වගේ දේවල් කියන්න මුලින්ම මේක හදාගෙන ඉන්න බෑ. මට බැනපු කෙනා. එතකොට මෙතනදී වෙන්නේ මේ ක්‍රියාපදයට මුලින් තමයි who යෙදෙන්නේ. the one who blamed me. එතකොට මේ who යන පදය අපි කියනවා relative pronoun එකක් කියලා. ඒකෙන් තේරුමක් එන්නේ නැහැ. the one who blamed me.
මට බැනපු කෙනා. දැන් ඒ විදිහටම අපි කියනවා නම් ඔයාට ගහපු කෙනා. දැන් අපි මුලින්ම ප්‍රකාශයක් නිර්මාණය කරනවා කෙනා ගැහුවා ඔයාට කියලා. ගහනවට ක්‍රියාපදයේ beat beat කෙනා ගැහුවා ඔයාට the one beat you. කෙනා කියන්නේ the one. ගහනවට ක්‍රියාපදයේ beat ගැහුවා කියන අතීතයත් beat මයි. එතකොට දැන් මේකේ තේරුම කෙනා ගැහුවා ඔයාට. beat කියන ක්‍රියාපදයේ ක්‍රියාරූප තුන බලන්න. ගහනවා ක්‍රියාපදයේ beat, ගැහුවා අතීත කාලයත් beat, ඊළඟට ක්‍රියාපදයේ තුන්වෙනි රූපය ගහලා කියන්නේ beaten past participle අවස්ථාව. දැන් අපිට ඕනේ මේ අතීත කාල ක්‍රියාපදයේ beat වල අතීත කාල ක්‍රියාපදයේ beat මයි. එතකොට කෙනා ගැහුවා ඔයාට the one beat you. දැන් අපිට කියන්න ඕනේ ඔයාට ගහපු කෙනා කියලා. ඔයාට ගහපු කෙනා කියන්නේ the one who beat you. අපිට අහන්න පුළුවන් කෙනකින් කවුද ඔයාට ගහපු කෙනා? එතකොට මේක මුලට අපි who is කියලා දාගන්න ඕනේ. මේ who එකේ තේරුමක් නැහැ. ඒක අපි ක්‍රියාපදයට මුලින් යොදනවා. ඒකේ පරිවර්තනය වෙන්නේ අග ඉඳන් මුලට. ඔයාට ගහපු කෙනා. කවුද කියලා අහන who is කියලා යෙදෙන්න ඕනේ. Who is the one who beat you? මේ who එකේ තේරුමක් නැහැ. කවුද ඔයාට ගහපු කෙනා? Who is the one who beat you? I will beat him. මං එයාට ගහන්නම්. I will beat him black and blue. මං එයාට නිල් වෙන්න ගහන්නම්. මම ගහන්නම් කියලා අපි කියන්නේ I will beat. මම ගහන්නම් ඔහුට කියන්නේ I will beat him. කොහොමද ගහන්නේ? නිල් වෙන්න ගහන්නේ. black and blue. I will beat him black and blue. black and blue කියන්නේ නිල් වෙන්න ගහන මං දෙන්නම් එයාට මං නෙලන්නම් එයාට නිල් වෙන්න කියලා කියනවා. I will beat him black and blue. The one who beat you කියන්නේ ඔයාට ගහපු කෙනා. මම ගහන්නම් ඔහුට I will beat him නිල් වෙන්න black and blue. black and blue කියන්නේ සම්ප්‍රදායික වද. black කියන්නේ කළු පාට, blue කියන්නේ නිල් පාට. දැන් සිංහලනුත් එහෙමනේ අපි කියන්නේ නිල් වෙන්න ගහනවා කියලා. ඉංග්‍රීසියෙන් පාට දෙකක් වෙන්න ගන්න. ඉංග්‍රීසියෙන් ගහන්නේ වයි වර්ණ වෙන්න, විචිත්‍ර වර්ණ වෙන්න දෙන්නේ කාට හරි දෙනකොට. නෙලන්නේ අපි නිකන් පාට නිල් වෙන්න, තද වෙන්න, තද නිල් වෙන්න. ඒතර පුතේ ඒකේ සම්ප්‍රදායිකය තුම black and blue. අපි කියන්නේ මට පුළුවන් ගහන්න ඔහුට නිල් වෙන්න. I can beat him black and blue. මට පුළුවන් ගහන්න. I can beat ඔහුට him. I can beat him black and blue. මට පුළුවන් ඔහුට ගහන්න නිල් වෙන්න. ඉතින් පුතේ මේ ඉංග්‍රීසි කියන්නේ ප්‍රැක්ටිස් කළ යුතු දෙයක්. ඒක මේ ඉගෙන ගන්න ඕන විෂයක් නෙවෙයි, පුහුණු කළ යුතු විෂයක්. දැන් මගේ පන්තිවල මම පරිවර්තන ක්‍රමයේ ඔස්සේ උගන්වනවා. ලොකු සාර්ථකත්වයක් මම ලබනවා මගේ පන්තිවල. මොකද පරිවර්තනය කිරීම තුල වුණත් අපි හැමදාම මේක කරනවා, අභ්‍යාස කරනවා. ඒ තුල අර මූලික මට්ටමේ ශිෂ්‍යෙක් ඉහළම තැනකට යනවා. ඊට පස්සේ යා මහාන් තත්ත්වෙන් හිතන එක වෙනම දෙයක් නෑ. මට දැන් සක්විති සර්ගෙන් ඇති මට දැන් ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි මට්ටමට යන්න ඕනේ. එමෙ හිතනා ඉන්නවා. ටික දවසක් ගියාම එහෙම හිතන්න පුළුවන්. වාට මාස 2-3ක් ගියාම එහෙම හිතන්න පුළුවන්. ඒ වගේ දියුණුව. නමුත් මුල අමතක කරන්න එපා. මේ පදනම සාර්ථකව හදලා දෙන්න තමයි මම උපරිම වෙහෙස වෙන්නේ. සංකීර්ණ වාක්‍ය ඔයාලට ලස්සනට ඇඟට කාවක් දාන්න. දැන් අපි කතා කරන්නේ වාක්‍යාංශ පිළිබඳව. වාක්‍යාංශවලදී අපි සාමාන්‍යයෙන් පරිවර්තනය කරනකොට අග ඉඳන් මුලට තමයි පරිවර්තනය කරන්නේ. දැන් මම කලිනුත් ඔබට කිව්වා කමල් ආවා කියනවා නම් මේක අපි කියන්නේ කමල් කේම් කියලයි. එනවට ක්‍රියාපදයේ කම් වල අතීතයේ කේම්. කමල් ආවා කමල් කේම්. දැන් මේක අපි ආපු කමල් බවට පත් කරනවා නම් ආපු කමල් කියන්නේ කමල් who came. කමල් who came කියන්නේ ආපු කමල්. දැන් ඔකම අපි කියනවා නම් ගිය කමල් කියලා. ගිය කමල්. කමල් ගියා. කමල් ගියා කියන එක වෙනයි. ඒක සම්පූර්ණ වාක්‍යයක්. කමල් ගියා කියන්නේ කමල් went. W-E-N-T went. යනවා ක්‍රියාපදය go. අතීත කාලය went. එතකොට කමල් ගියා කියලා අපි කියනවා කමල් went. ඊළඟට ගිය කමල් අග ඉඳන් මුලට එනවා නම් අපි කරන්නේ මෙන්න මෙතෙන්ට who කියන පදේ දානවා. කමල් who went.
දැන් අපි කියනවා නම් ඔයත් එක්ක ගිය කමල්. එතකොට කමල් who went with you. ඔයත් එක්ක ගිය කමල් කියන්නේ පුතේ කමල් who went with you. එතකොට වාක්‍ය ආරම්භ කරනවා කමල් කියලා. ඊළඟට who ඊළඟට ගියා කියන්න went දෙනවා. ඔයත් එක්ක ගිය කමල් කියන්නේ කමල් who went with you. ඔයත් එක්ක ගිය කමල්. දැන් අපිට අහන්න පුළුවන් කාගෙන් හරි කෝ ඔයත් එක්ක ගිය කමල්. කෝ ඔයත් එක්ක ගිය කමල්. කෝ කියලා අහන්නේ අපි where is කියලායි. Where is Kamal who went with you? කෝ ඔයත් එක්ක ගිය කමල්. දැන් මේ පාඩම තේරෙන්නේ නැති අය මෙතන ඉන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ අපි සතියේ දවස් 6ක් උගන්වන්නේ ඒකයි. නැවත කියලා දෙනවා. රෙකෝඩින් එක ආවම ඔයා ආයි බලන්න ඕනේ. දැන් මේකේ තියෙන්නේ මුලින්ම ඔයා සාමාන්‍ය වාක්‍යයක් ලියන්න ඕනේ. මම ආයි මුලින් ඉඳලා කියලා දෙනවා. මුලින්ම ඔයා සාමාන්‍ය වාක්‍යයක් ලියන්න ඕනේ. සාමාන්‍ය වාක්‍යයක් ලියලා දැන් අපි හිතමු ඔයා ලියනවා කමල් ආවා කියලා. මේක සාමාන්‍ය වාක්‍යයක්. දැන් මේක වාක්‍යාංශයක් බවට පත් කරන්න. එහෙම නැත්නම් අග ඉඳන් මුලට පරිවර්තනය කරන තත්ත්වයට පත් කරන්න මෙන්න මෙතෙන්ට දානවා සම්බන්ධ වාචී පදයක්. ඒකට අපි කියන්නේ relative pronoun එකක් කියලා. මොකද්ද පුතේ දාන්නේ? relative pronoun එකක්. ඒතර මොකද්ද මෙතෙන්ට අපි දාන relative pronoun එක? who. එතකොට ආපු කමල් කියලා අපි කියන්නේ කමල් who came කියලායි. දැන් අපි කියනවා නම් කමල් ආවා ඊයේ. කමල් ආවා ඊයේ කියන්නේ කමල් came yesterday. කමල් ආවා ඊයේ. කමල් came yesterday. දැන් ඒක සාමාන්‍ය වාක්‍යයක්. came කියන්නේ කම්බල අතීතේ. දැන් අපිට කියන්න අවශ්‍ය නම් ඊයේ ආපු කමල් කියලා. අග ඉඳන් මුලට පරිවර්තනය කරනවා නම් මෙන්න මෙතෙන්ට අපි දානවා who. කමල් who came yesterday. ඊයේ ආපු කමල්. කමල් who came yesterday. ඊයේ ආපු කමල්. කමල් who came yesterday. ඊයේ ආපු කමල්. දැන් ඒ විදිහටම අපිට කියන්න පුළුවන් කමල් බැන්නා ඔයාට. දැන් බලන්න ප්‍රකාශය නිර්මාණය වෙන හැටි. බනිනවට ක්‍රියාපදයේ blame අතීත කාලයේ blamed. දැන් මේක සාමාන්‍ය වාක්‍යයක්. පැහැදිලිද? කමල් බැන්නා ඔයාට කියන්නේ සාමාන්‍ය වාක්‍යයක්. කමල් blamed you. ඒක D අකුර ශබ්ද වෙන්න ඕනේ. කමල් blamed you. කමල් බැන්නා ඔයාට. දැන් ඔයාට බැනපු කමල් කියලා මේක හදන්න ඕන නම් අග ඉඳන් මුලට පරිවර්තනය වෙන විදිහට මේකේ වාක්‍ය මැද ප්‍රධාන ක්‍රියාපදයට මුලින් අපි who කියන පදය යොදා ගන්නවා. එතකොට කියන්නේ ඔයාට බැනපු කමල්. කමල් who blamed you. ඒක සම්පූර්ණ වාක්‍යයක් නෙවෙයි. ඒ කියන්නේ මුලින් තිබුණේ සම්පූර්ණ වාක්‍යයක්. නමුත් පසුව අපි වාක්‍යාංශයක් බවට නැත්නම් අපි කියව ක්ලෝස් එකක් කියලා. ක්ලෝස් එකක් බවට පත් කරනවා. ඔයාට බැනපු කමල්. දැන් අපිට කියන්න පුළුවන් මම දන්නවා ඔයාට බැනපු කමල්. මම දන්නවා කියන්නේ I know Kamal who blamed you. ඔක වරද්දලා එහෙම කියන්න එපා. I know the Kamal කියලා. පුද්ගලයන්ගේ නම් වලට මුලින් the යෙදෙන්නේ නැහැ. රටක නමකට මුලින් the යෙදෙන්නේ නැහැ. ගමක නගරයක නමකට මුලින් the යෙදෙන්නේ නැහැ. ඒ විදිහට කමල් ඔයාට බැනපු කමල් කියන්නේ කමල් who blamed you. මම දන්නවා කියනවා නම් මුලට I know කියලා යොදා ගන්න ඕන. මම දන්නවා ඔයාට බැනපු කමල්. එතකොට මම දන්නවා කියලා මෙතන ආරම්භයේ තියෙනවා. I know Kamal who blamed you. I know Kamal who blamed you. මම දන්නවා ඔයාට බැනපු කමල්. I know Kamal who blamed you. දැන් අපි තවත් සරල වැකියක් ගමු. අපි කියනවා කාගේ හරි නමක් දාලා අපි ගමු නමක් චිත්‍රා කියලා. නම චිත්‍රා. අපි කියනවා චිත්‍රා සැලසුම් කළා මේක.
සැලසුම් කළා කියන්නේ අතීත කාල ක්‍රියාපදයක්. චිත්‍රා සැලසුම් කළා මේක. චිත්‍රා planned this. ඒතර plan කියන ක්‍රියාපදය අතීතයට හැරෙනවා planned බවට පත් වෙනවා. චිත්‍රා plan කළා මේක. චිත්‍රා planned this. ඒතර අපි කියනවා නම් මේක plan කරපු චිත්‍රා කියලා. මෙතෙන්ට අපි දානවා who. ඒ කියන්නේ ක්‍රියාපදයට මුලින් අපි who දානවා. මේක සැලසුම් කරපු චිත්‍රා. දැන් මේ who දැම්මට පස්සේ මේක අග ඉඳන් මුලට තමයි යන්නේ පරිවර්තනය. අද මෙතනදී අපි කරන්නේ සාමාන්‍ය වැකියක ක්‍රියාපදය හඳුනගෙන ක්‍රියාපදයට මුලින් who දාන එක. හැබැයි මේ who දාන්නේ පුද්ගලයන් සම්බන්ධ ප්‍රකාශවලට විතරයි. දැන් මේ චිත්‍ර කියන්නේ පුද්ගලයෙක්. මෙතන ඇත්තටම දැන් වෙන්නේ චිත්‍රව විස්තර කරන එක. මේක ප්ලෑන් කරපු චිත්‍ර. මොන චිත්‍රද? මේක ප්ලෑන් කරපු චිත්‍ර. ඒකට පැහැදිලිව මේකෙන් සිද්ධ වෙන්නේ මේ වාක්‍යාංශයෙන් සිද්ධ වෙන්නේ චිත්‍රව තවදුරටත් විස්තර කරනවා. මොන චිත්‍රද කියලා. චිත්‍රා who planned this. planned කියනකොට එතන D අකුර හොඳට උස්සලා ශබ්ද කරන්න ඕනේ. අල්ඩ යන්න හොඳට ශබ්ද වෙන්න ඕනේ. මේක සැලසුම් කරපු චිත්‍රා. චිත්‍රා who planned this. දැන් ඔබට කියන්න පුළුවන්කම තියෙනවා මේක දැකපු කෙනා. මේක දැකපු කෙනා. දැන් දකින්නට ක්‍රියාපදයේ C දැක්කා කියන්න අතීත කාලයේ saw SAW. ඒතර කෙනා කියලා අපි ආරම්භ කරනවා. කෙනා කියන්නේ the one. දැන් අපි මුලින්ම නිර්මාණය කරමු මෙහෙම ප්‍රකාශයක්. කෙනා දැක්කා මේක. කෙනා දැක්කා මේක කියන්නේ the one saw this. The one saw this. saw කියන්නේ SAW saw දැක්කා. C වල අතීතය. දැන් අපිට කියන්න ඕනේ මේක දැකපු කෙනා කියලා. මොකද කරන්නේ? ක්‍රියාපදයට මුලින් who දානවා. මේක දැකපු කෙනා the one who saw this. ඒතර මෙතන the one කියන්නේ පුද්ගලයෙක්. පුද්ගලයෙක් හඟවන වාක්‍යාංශවලදී අපි කියන පුද්ගලයෙක්ව විස්තර වෙනවා ඒ වාක්‍යාංශයෙන් කියලා. පුද්ගලයෙක් විස්තර වන වාක්‍යාංශයකදී එතන අපි who දානවා. ඒතර who යොදන්නේ නැහැ ද්‍රව්‍ය නාම සමග. සතුන්ට who යොදන්නේ නැහැ. The one who saw this කියන්නේ මේක දැකපු කෙනා. කවුද මේක දැකපු කෙනා කියනවා නම් මුලට දාන්න ඕනේ who is කියලා. කවුද මේක දැකපු කෙනා? Who is the one who saw this? එතකොට මේ who එකෙන් කවුද කියලා තේරුමක් ආවට මේ who එක ආධාරකයක් පමණයි අපි කියනවා relative pronoun එකක් කියලා. කවුද මේක දැකපු කෙනා? Who is the one who saw this? කවුද මේක දැකපු කෙනා? Who is the one who saw this? කවුද මේක දැකපු කෙනා? ඒ විදිහට තමයි අපි කලින් ඇහුවේ කවුද ඔයාට බැනපු කෙනා කියලා. එතකොට කෙනා ඔයාට බැන්නා කියලා තමයි මුලින් අපි ප්‍රකාශය නිර්මාණය කරන්නේ. ඒක තේරුමක් නැහැ කෙනා ඔයාට බැන්න කිව්වම. නමුත් අපිට ඒව හදන්න පුළුවන්. බැන්නා කියන්නේ අතීත කාලයේ blamed. කෙනා බැන්නා ඔයාට the one blamed you. ඔගේ ක්‍රියාපදයට මුලින් අපි who යොදා ගන්නවා. the one who blamed you. ඔයාට බැනපු කෙනා. මෙතෙන්ට who එන්න ඕනේ. එහෙනම් අපි අහනවා කවුද ඔයාට බැනපු කෙනා? Who is the one who blamed you? blamed කියලා D අකුර හොඳට ඇහෙන්න ශබ්ද කරන්න ඕනේ. Who is the one who blamed you? දැන් අපි කියනවා නම් මේක ගත්ත කෙනා. දැන් මුලින්ම අපි ප්‍රකාශයක් නිර්මාණය කරන්න ඕනේ කෙනා මේක ගත්තා කියලා. ඒතර මේ වාක්‍ය උක්ත පදේ වෙන්නේ සබ්ජෙක්ට් එක වෙන්නේ කෙනා. ගත්තා කියන්නේ took take වල අතීතය. කෙනා ගත්තා මේක the one took this. take වල අතීතය took. එතකොට දැන් මේකෙදි මේක ගත්ත කෙනා කියලා අග ඉඳන් මුලට එන විදිහට හදනවා නම් මෙතෙන්ට එන්න ඕනේ WHO who කියන පදය. මේක ගත්ත කෙනා. දැන් අපිට ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නම් කවුද මේක ගත්ත කෙනා? Who is the one who took this? කවුද මේක ගත්ත කෙනා? Who is the one who took this? ගන්නවා ක්‍රියාපදය take. ගත්තා කියන්න අතීතය took.
who is the one who took this ගන්නවා ක්‍රියාපදය take ගත්තා කියන අතීතය took who is the one who took this කවුද මේක ගත්ත කෙනා මම හිතනවා ටික ටික වාට මේක තේරෙන්නේ නැති කියලා දැන් මේ වගේ පාඩම් පොතේ මම නිතරම කරනවා නිතරම කරන නිසා වාක්‍යාංශ පාඩම් 20 30 වතාවක් කරනවා ඒ ළඟට රෙකෝඩින් එකෙනුත් ඔයා බලනවා ඒ විදිහට වාට මේක හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඇඟට කාවද්ද ගන්න පුළුවන්කම තියෙනවා දැන් මුලින්ම මම යෝජනා කරනවා ඉංග්‍රීසි අමාරු අය නම් මුල ඉඳන් ඉගෙන ගන්න වගේ අය නම් අතීත කාල වාක්‍ය ටිකක් ගොඩනගන්න මුලින්ම පුද්ගලයෙක් දාලා මං කිව්වේ කමල් ආවා කමල් කේම් මේක ආපු කමල් බවට පත් කරනවා නම් ආපු කමල් මොකද කරන්නේ කමල් පුද්ගලයෙක් නිසා relative pronoun එක who කියලා යොදනවා ආපු කමල් කියන්නේ කමල් who came ආපු කමල් දැන් අපි කියනවා නම් කමල් බැන්නා කියලා දැන් මේ ආධුනිකයන්ට මේක පුහුණු වෙන්න පුළුවන් ක්‍රමය තනියම මේ වගේ වාක්‍ය ටිකක් ලියලිය පුහුණු වෙන්න ඕන ඒතර ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් හදන්නේ පුද්ගලයයි ක්‍රියාපදය දැන් පුද්ගලයා කමල් බැන්නා කියන ක්‍රියාපදය blamed B L A M E D කමල් බැන්නා කමල් blamed දැන් ඔයාලට මේක ඩක් ගාලා හරවන්න පුළුවන් බැනපු කමල් කියලා කමල් who blamed දැන් කමල් බැන්නා මට කියනවා නම් කමල් blamed me කොමුණත් දැන් මේ පුද්ගලයාට පසුව තමයි who යෙදෙන්නේ නැත්නම් ක්‍රියාපදයට මුලින් who යෙදෙනවා කියලා මතක තියාගන්න දැන් මේක තවත් වාක්‍ය රටා එක්ක හදන්න පුළුවන් නමුත් අද මම යෝජනා කරනවා ඔයගොල්ලෝ breakout rooms ගියාම අතීත කාලයට පමණක් මේක හදන්න. දැන් අතීත කාලයට is කියන වචනේ එහෙම දාන්න යන්න එපා. කමල් is came කියලා. කමල් is came වෙන්නේ නැහනේ. කමල් ආවා කියන්නේ කමල් came. එතකොට කමල් බැන්නා මට කියන්නේ කමල් blamed me. එතකොට මට බැනපු කමල් කියනවා නම් කමල් who blamed me. දැන් අපිට කියන්න පුළුවන් මට උගන්වපු ගුරුවරයා ඒක වාක්‍යාංශයක් සම්පූර්ණ අදහසක් දෙන්නේ එතකොට ගුරුවරයා මට ඉගෙනුවා කියලා තමයි මූලිකව අපි ප්‍රකාශයක් ගොඩනගනවා ගුරුවරයා මට ඉගෙනුවා කියලා එතකොට ගුරුවරයා the teacher උගන්වනවට ක්‍රියාපදයේ teach ඒකේ අතීතයේ taught එතකොට ගුරුවරයා මට ඉගෙනුවා කියන්නේ the teacher taught me උගන්වනවා teach අතීතයේ taught the teacher taught me ගුරුවරයා මට ඉගෙනුවා දැන් මේ ගුරුවරයා කියන තැන තමයි ඔයා who දා ගන්න ඕනේ ඒකට අපි කියනවා මෙතනදී සම්බන්ධ වාචී පදයක් නැත්නම් අපි කියනවා පුතේ relative pronoun එකක් කියලා අන්න relative pronoun එක දාලා අපි කියනවා මට උගන්වපු ගුරුවරයා කියලා the teacher who taught me ඒක සම්පූර්ණ වාක්‍යයක් නෙමෙයි අපි කියන්නේ වාක්‍යාංශයක් කියලා වාක්‍ය ඛණ්ඩයකට මට උගන්වපු ගුරුවරයා the teacher who taught me දැන් අපිට කියන්න පුළුවන් කවදා හරි වාට උගන්වපු ගුරුවරයා දැක්කහම තව කෙනෙකුට හඳුන්වලා දෙනකොට ඔහු තමයි මට උගන්වපු ගුරුවරයා he is the teacher who taught me ඇය තමයි මට උගන්වපු ගුරුවරයා. එතකොට වාක්‍ය ආරම්භයේට she is කියලා එනවා. වාක්‍ය ආරම්භයේට she is කියලා එනවා. එතකොට වාක්‍ය මැද්දට කැපිටල් ලකුරු ලියන්න බෑ. මේක සිම්පල් ලකුර මම ලියන්නම් the එකේ ආරම්භක අකුර ඉස්සෙල්ලා කැපිටල් තියෙන්නේ තිබුණේ. දැන් වාක්‍ය හදනකොට මැද්දට කැපිටල් ලකුරු ලියන්නේ නැහනේ. she is the teacher who taught me. ඇය තමයි මට උගන්වපු ගුරුවරයා කියලා ප්‍රකාශයක් නිර්මාණය වෙනවා. She is the teacher who taught me. ඇය තමයි මට උගන්වපු ගුරුවරයා. දැන් අපි කියනවා නම් මට මේක දීපු කෙනා. කොහොමද කියන්නේ මට මේක දීපු කෙනා? කෙනා කියලා කියන්නේ අපි යොදනවා the one කියලා. දුන්නා කියන්නේ අපි යොදනවා gave කියන වචනය. give වල අතීතය. the one gave me. පුතේ දෙනවට ක්‍රියාපදය give
දුන්නා කියන්න අතීත කාලයේ ගේව්. දැන් මේක ඇත්තටම තේරුමක් නෑ. නමුත් අපි අර පිළිවෙල අනුව ගොඩනගන දැන් වාක්‍යයක් හදනකොට උක්ත පදයේ ක්‍රියාපදේ. ක්‍රියාව කරන කෙනාට අපි කියනවා උක්ත පදේ කියලා. එතකොට කෙනා දුන්නා මට. The one gave me. මෙතන the one කියන්නේ කෙනා. දැන් මට දීපු කෙනා කියනවා නම් the one who gave me. දෙනවට ක්‍රියාපදයේ give දුන්නා කියන්නේ අතීතයේ gave. The one who gave me කියන්නේ මට දීපු කෙනා. The one who gave me මට දීපු කෙනා. මට මේ ලියුම දීපු කෙනා. The one who gave me this letter. The one who gave me this letter. මේවට වැරදිලාවත් is කෑලි දාගන්න එපා. was කෑලි දාගන්න එපා. දැන් අතීත කාල වුණාට සරල අතීතේ නැත්තම් simple past tense වලින් තමයි අපි අද සම්පූර්ණ සාකච්ඡාව කළේ. is එන්නේ නැනේ අතීතයට. is වර්තමානයි. මේකට was එන්නෙත් නැහැ. නිකම්ම අතීත කාල ක්‍රියාපදයක් තමයි ඔයා යොදන්න ඕනේ. ඒක මතක තියාගන්න. දැන් මේ විදිහේ පුංචි ප්‍රකාශ දැන් මම උගන්වපුවම හරි කමන්නේ මතකයෙන් පරිවර්තනය කරමින් අභ්‍යාසයක් කරන්න. මම දැන් ඔයගොල්ලන්ව breakout rooms වලට යවනවා. කාමර වලට යවනවා Zoom එක ඇතුලේ. ඒකට Zoom එක ඇතුලේ ඔයා hello කියන්න තව එක්කෙනෙක් hello කියයි. එහෙම කිව්වට පස්සේ ඔයාට පුළුවන් අද පාඩම ඇසුරෙන් පරිවර්තන අභ්‍යාසයක් කරන්න. සිංහලෙන් කියනවා එක්කෙනෙක් අනිත් එක්කෙනා පරිවර්තනය කරනවා. හැමෝටම කතා කරන්න අවස්ථාව දෙන්න. එකම එක්කෙනා කතා කරන්න එපා. මට බැනපු කෙනා කියලා එක්කෙනෙක් සිංහලෙන් කියන ඉස්සෙල්ලාම hello කියන්නේ. දැන් මම ඔයගොල්ලෝ කාමර වලට වෙන් කරනවා. එක්කෙනෙක් hello කියන ඊට පස්සේ තව එක්කෙනෙක් hello කියනවා. ඊට පස්සේ මට බැනපු කෙනා කියලා එයා සිංහලෙන් කිව්වම මම පරිවර්තනය කරනවා the one who blamed me කියලා. මට බැනපු කෙනා. තව කෙනෙක් කියනවා මට දුන්නු කෙනා කියලා. අනිත් එක්කෙනා පරිවර්තනය කරනවා the one who gave me. දෙනවා ක්‍රියාපදයේ give. දුන්නා කියන අතීතයේ gave.